පැයින් පැයට මගේ හිතට ඔබ යන එන හැටි හදේ සුසුම් ගිනි නිවන් පවන් සලන හැටි ක්‍රිස්තුමන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අද 2026 වසරේ ජනවාරි 4 වෙනිදා ඉරිදා දවසයි. අද සුදු සභා මාතාව දිව්‍ය බිලිඳානන් රජුන්ට ප්‍රත්‍යක්ෂ වීමේ මංගල්‍ය සමරනු ලබනවා. දැනටමත් සමහර අයගේ බලාපොරොත්තු සිතුම් මැතුම් ඉටු වේගන යන මොහොතේ මල්පල ගැන්වෙන මොහොතේ ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වෙනවා අපේ ජීවිතවල වෙනසක්. පහුගිය වසරේ සිදුවෙච්ච වැරදි මගහරවගෙන අවම කරගෙන ජීවිතය පිළිබඳව පැහැදිලි අවබෝධයකින් යුතුව මේ 2026 වසර තුල ඔබ මම ක්‍රියාකාරී වෙන්නට ඕන. අන්න ඒ සඳහා තමයි ස්වාමීන් වහන්සේ කැඳවන්නේ. ඒ නිසා අපි හැමෝටම ජීවිතේ ඉලක්කයක් තියෙනවා. බලාපොරොත්තුවක් තියෙනවා. මේ බලාපොරොත්තුව වෙනුවෙන් අපි කටයුතු කරනවා. ඒ වගේම තමයි කිතුණුවන් හැටියට අපිට බලාපොරොත්තුවක් තියෙනවා දවසක දේව රාජ්‍යයේ උරුමය ලබා ගන්න. ඒ නිසා සකල ජනතාවගේ මහිමය සඳහා ලෝකයට වැඩම කළ ආලෝකයානෝ කිතුණු අපගේ බලාපොරොත්තුව සපුරා ගන්නට ජීවිත වෙනසක් තුල මේ අලුත් වසරේ ක්‍රියාකාරී වෙන්නටයි ඔබට මට ආරාධනා කරන්නේ. ප්‍රේමවන්තේනි මේ දිව්‍ය බිලිඳානන් රජුන්ට ප්‍රත්‍යක්ෂ වීමේ මංගල්‍යයේ අරමුණයයි. එනිසා තාරකාවේ මඟ පෙන්වීම තුල ගවලනේ උපන් ජේසු බිලිඳුන්ට নমස්කාර කිරීමට පෙරදිගින් පැමිණි ශාස්ත්‍රධාරීන්ට ජේසු බිලිඳුන් හමුවීමත් උන්වහන්සේට নমස්කාර කිරීමත් ගැලවීම අයිති කර ගැනීමත් සහ වෙනත් මගකින් සියරට බලා පිටත් වීමත් සිදුවන බව අදට નિયમિત සුවිශේෂය තුලින් අපිට ගෙනහැර දක්වනවා. නත්තලි අසිරිය වින්ද අපි අලුත් අවුරුද්දේ සුබ වැඩ කටයුතු තුලින් ජයග්‍රහණය හොයන අපි ගැලවීම අයිති කරගෙන වෙනත් මගකින් gedara ගිය ශාස්ත්‍රවන්තයින් පසුපස නොයන්නේ ඇයිද කියන ප්‍රශ්නය අපිට මතුවෙනවා. අද දවසේ ඔබට මට ශාස්ත්‍රධාරීන් ගමන් කළ මාර්ගයට පිවිසෙන්නට සිදු වෙලා. අලුතින් පෑයූ තරුව ඔස්සේ යමින් ස්වාමින් වහන්සේව සෙවීමේ කටයුත්තේ අපි නියැලෙන්නට අවශ්‍යම යුගයකයි ඔබ මම ජීවත් වෙන්නේ. අප තුළ ජීවත් වෙන ප්‍රඥාවන්තයව තේරුම් ගන්නට, හඳුනා ගන්නට වගේම ඉදිරියට ගෙන එන්නට සමිඳුන් සොයාගෙන බෙත්ලෙහෙමට ළඟා වෙන්නට අපිට හැකියාව තියෙන්නට ඕන. එඬිරුන් මෙන් දේව සලකුණ අනාවරණය කරගනිමින් ගවලනේ ජේසුව හඳුනාගත් ශාස්ත්‍රධාරීන් මෙන් ගැලවීම හොයන්නට අයිති කරගන්නට අනිත් අයට ගැලවීම උදා කර දෙන්නට කිතුණු අපි කටයුතු කරන්නට අවශ්‍යමයි. නමුත් අද දවසේ කල්පනා කරන්න අපේ ගම තුල, රට තුල, නගරය තුල, අපේ පවුල්වල දරුවන්ගේ, තරුණ තරුණියන්ගේ ජීවිතවල, අම්මා තාත්තගේ ජීවිතවල ලොකු ප්‍රශ්නයක්. හැමෝම අතරමං වෙච්ච තැනක හිර වෙලා. ප්‍රේමවන්තයනි මේ හිරවීම, මේ අතරමං වීම අපි සමහර විට දැනුවත්ව, නොදැනුවත්ව වෙලා ඇති. ආදර්ශමත් ජීවිත ගමනක් ජීවත් කරවන්න ඕන අපි ක්‍රිස්තුස් වහන්සේ වෙතට ජනතාවක් රැස් කරවන්න ඕන අපි අලුත් තරුවක් බවට ඔබ මම මේ යුගයේ පත්වෙන්නට ඕන අපි ක්‍රියාකාරී කිතුණුවන් වෙමින් ස්වාමින් වහන්සේගේ පණිවිඩ කාර්යයන් වෙන්න ඕන අපි දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉදිරියට ගෙන යන්න බැරිව උන්වහන්සේ හා සම වෙන්නට උත්සාහ කරන ජනතාවක් බවට පත් වෙලා කායින් ආබෙල් වගේ දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසාදය ලබන ආබෙල්ගේ දවන යාග පූජාවට කායින් වෛර කළා වගේ තත්වයකට අද අපි හුඟක් වෙලාවට පත් වෙලා ශාස්ත්‍රධාරීන් ගැලවීමේ සුපුවත තම ජනතාව වෙත ගෙන යන්නට වෙනත් මගක් හොයාගත්තා වගේ අපිත් අපේ උඩඟුව මාන්නය සියල්ල දන්නවා කියන හැඟීම ඉවත් කරගෙන
බැහැපත්කම තුළ නිහතමානීකම තුළ යහපත් සිත් සතන් ඇති පිරිසක් බවට ඔබ මම අද පත් වෙන්නට ඕන. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ශාස්ත්‍රධාරීන් වෙනත් මගක් හොයාගත්තේ නැත්තම්, දේව අනුග්‍රහයෙන් එම මාර්ගයට ප්‍රවිෂ්ටය ඔවුන් ලැබුවේ නැත්තම්, හෙරොද් රජ ඉදිරියේ ගැලවීමේ පණිවිඩයත් එක්ක ඒ අයට මියැදෙන්නට වෙනවා. අපේ ජීවිතවලටත් එහෙමමයි. අපිට අපේ ආකල්ප, සිතුම් පැතුම්, නිස්සාර ජීවිත රටාවන්, ආත්මාර්ථකාමී ජීවිත රටාවන්, අනුන්ට අවමන් කරන වචන මාලාවන්, අනුන්ව කෙලසන පහත් කරන හැම මොහොතක්ම පැත්තකට දාමු. ධෛර්යවන්ත වෙමු. ජීවිත ඉලක්කයක් කරා ළඟා වෙන්න උත්සාහ කරමු. අලුත් තරුව දිහා බලාගෙන ඒ ආලෝකයේ ජේසුව හොයාගෙන යමු. ශාස්ත්‍රවන්තයින් ළඟා කරගත්තා වූ ඒ ආනන්දය අපිත් අපේ ජීවිතවලට ලබා ගන්නට අවශ්‍යයි. අන්න විටයි ජේසුගෙන් ලැබෙන, අපි හොයන සතුට, ප්‍රීතිය, සැනසීම අපිට ලබා ගන්න, හොයා ගන්න, අයිති කරගන්න හැකියාව ලැබෙන්නේ. ඒ නිසා යාඥා කරමු, ඒ තරුව දිහා බලාගෙන ස්වාමින් වහන්සේගේ ඒ මහා ආලෝකයේ කදම්බයට සාක්ෂි දරන ජනතාවක් වෙන්නට ඔබව මාව මෙහෙවන්නට කියලා. ආමෙන්. ජේසු පිහිටයි.